ඔන්න එකෝමත් එක ගමක හිටපු එක්තරා පිරිමි ළමයෙක් දවසක් ප්‍රඥාවන්ත ඍෂිවරයෙක් ළඟට ගිහින් මෙන්න මෙහෙම ඇහුවා. ඍෂිතුමනි, ඇත්තටම මගේ ජීවිතේ වටිනාකම කීයද? ඍෂිවරයා මොකුත් කියන්නේ නැතුව ඕගාව තිබුණ ලස්සන දිලිසෙන ගලක් අරගෙන අර ළමයා අතට දුන්නා. දීලා ඇහුවා, මේ ගලේ වටිනාකම ඔය ළමයට කියන්න පුළුවන්ද? ළමයා කිව්වා, මම දන්නේ නෑ කියලා. ආයම ඍෂිවරයා කිව්වා, මේ ගලේ වටිනාකම ඔයාට දැනගන්න ඕනේ නම් මේ ගලත් අරගෙන මාකට් එකට යන්න. හැබැයි මතක තියාගන්න, කවුරු හරි මේකේ ගාණ ඇහුවොත් වචනයක්වත් කතා කරන්න එපා. නිකන්ම ඇඟිලි දෙකක් උඩට උස්සලා පෙන්නන්න. කවුරු හරි මේක සල්ලි දීලා ගන්න හැදුවොත් ඒක විකුණන්නේ නැතුව ආපහු අරන් එන්න. ඔන්න ඉතින් ඍෂිවරයා කිව්ව විදියටම ළමයා මාකට් එකට ගියා. එතන හිටියා දොඩම් විකුණන කාන්තාවක්. ඇය මේ දිලිසෙන ගල දැකලා ළමයාගෙන් ඇහුවා, මේක ලස්සනයිනේ, මේක කීයක් වෙනවද කියලා. ළමයා වචනයක්වත් කිව්වේ නැහැ. ඍෂිවරයා කිව්වා වගේම ඇඟිලි දෙකක් උඩට උස්සලා පෙන්නුවා. එතකොට අර කාන්තාව කිව්වා, හා කමක් නැහැ, මම ඔයාට දොඩම් ගෙඩි දෙකක් දෙන්නම්. මට ඕක දෙනවද? ළමයා පුදුම වුණා. එයා ගල විකුණන්නේ නැතුව ආපහු ඍෂිවරයා ගාවට ගියා. ගිහිල්ලා සිද්ධ වුණ දේ ඍෂිවරයාට කිව්වා. ඊට පස්සේ ඍෂිවරයා ආයෙම ළමයාට කිව්වා, හරි, හෙට ඔයා ඕක අරගෙන කෞතුකාගාරයට යන්න ඕනේ. හැබැයි මතක තියාගන්න, කලින් වගේම කවුරු හරි මේකේ ගාණ ඇහුවොත් වචනයක්වත් කියන්න එපා. නිකන්ම ඇඟිලි දෙකක් උඩට උස්සලා පෙන්නන්න. කවුරු හරි මේක සල්ලි දීලා මේ ගල ගන්න හැදුවොත් ඒක විකුණන්නේ නැතුව ආපහු අරන් එන්න. ඔන්න ඉතින් ඍෂිවරයා කිව්වා වගේ ඊළඟ දවසේ ළමයා ගල අරන් කෞතුකාගාරයට ගියා. එතන ඉන්න කෙනෙක් මේ ගල දැකලා පුදුම වෙලා ඇහුවා, මේක හරිම අද්විතීයයි. මේකේ ගාණ කීයද? ළමයා ආයෙත් ඇඟිලි දෙකක් උඩට උස්සලා පෙන්නුවා. එතකොට මේ මිනිස්සයා කිව්වා, රුපියල් 2000ක්? හා මම ඕක ගන්නම් කියලා කෞතුකාගාරේ හිටපු කෙනා ඒ ගල මිලදී ගන්න හැදුවා. ළමයාට හරිම පුදුමයි. දොඩම් ගෙඩි දෙකකට ඉල්ලපු ගලට දැන් රුපියල් 2000ක්. එයා ගල විකුණන්නේ නැතුව ආපහු ඍෂිවරයා ගාවට ඇවිල්ලා සිද්ධ වෙච්ච දේ කිව්වා. ඍෂිවරයා ආයෙම ළමයාට කිව්වා, දැන් මේක අරගෙන නගරයේ ඉන්න ලොකුම මැණික් වෙලෙන්දා ළඟට යන්න. හැබැයි මතක තියාගන්න, මේකේ ගාණ ඇහුවොත් වචනයක්වත් කතා කරන්න එපා. නිකන්ම ඇඟිලි දෙකක් උඩට උස්සලා පෙන්නන්න. මැණික් වෙලෙන්දා මේක සල්ලි දීලා ගන්න හැදුවොත් ඒක විකුණන්නේ නැතුව ආපහු අරගෙන එන්න. ළමයා කිව්ව විදියටම ගල අරන් නගරේ ඉන්න ලොකුම මැණික් වෙලෙන්දා ගාවට ගියා. ළමයා ගල පෙන්නපු ගමන්ම මැණික් වෙලෙන්දා පුටුවෙන් නැගිට්ටා. එයා අන්දුන් කුන්දුන් වුණා. ඊට පස්සේ මැණික් වෙලෙන්දා මෙහෙම කිව්වා, දෙවියනේ, මේක හරිම දුර්ලභ වර්ගයේ මැණිකක්. මම ජීවිත කාලෙම හෙව්වේ මේ වගේ ගලක්. කීයද මේකේ ගාණ? මම මේකට ඔයාට ඕනි ගාණක් ගෙවන්නම්. ළමයා සුපුරුදු විදියටම ඇඟිලි දෙක උඩට උස්සලා පෙන්නුවා. මැණික් වෙලෙන්දා කිව්වා, කෝටි 2ක්? හරි, මම එකගයි. මම ඕක ගන්නම්. මට ඕක දෙනවද? ළමයාට අදාහ ගන්න බෑ. එයා වෙවුලන ගමන් ගලත් අරගෙන ඍෂිවරයා ළඟට දුවගෙන ඇවිත් ඍෂිවරයාට මෙහෙම කිව්වා, ඍෂිතුමනි, එයා මට කෝටි 2ක් දෙන්න හැදුවා. ඍෂිවරයා hina වෙලා මෙන්න මෙහෙම කිව්වා, දැන් තේරුණාද? ඔයාගේ ජීවිතයේ වටිනාකමත් ඔය මැණිකේ වටිනාකම වගේම තමයි. ඔයාගේ වටිනාකම තීරණය වෙන්නේ ඔයා ඉන්න තැන සහ ඔයාව වට කරගෙන ඉන්න මිනිස්සු අනුව. දොඩම් වෙලෙන්දට ඒක නිකම්ම ගලක් විතරයි. කෞතුකාගාරයේ කෙනාට පොඩි කෞතුක වස්තුවක්. හැබැයි මැණික් වෙලෙන්දට ඒක මිල කරන්න බැරි මැණිකක්. මොකද ඔහු මැණික් වල වටිනාකම දන්න නිසා. කතාවෙන් එහාට හිතන්න. ඔයාගේ දක්ෂතාවය, ඔයාගේ ආදරය, ඔයාගේ මහන්සිය අගය කරන්නේ නැති තැනක ඔයා තවමත් ඉන්නවනම් දුක් වෙන්න එපා. ඒ කියන්නේ ඔයා ඉන්නේ වැරදි තැන. ඔයා දියමැන්ති කැටයක් වුණත් ඔයා ඉන්නේ පරණ යකඩ බඩු කඩේක නම් මිනිස්සු ඔයාව මනින්නේ යකඩ කෑල්ලක වටිනාකමින්. ඒ නිසා ඔයාගේ වටිනාකම දන්න මිනිස්සු අතරට යන්න. ඔයාව අගය කරන තැනකට යන්න. ඔයාගේ දක්ෂතා, හැකියාවන් ඕනි වෙන තැනකට යන්න. එතකොට ඔයාගේ සැබෑ වටිනාකම ඔයාට හම්බෙයි. ඉතින් ඔයාට මේ වීඩියෝ එක ගැන හිතන දේ යටින් කමෙන්ට් කරගෙන යන්න. මොකද
ඔයාගේ අදහස මට වගේම මේ වීඩියෝ එක බලන අනිත් අයටත් ගොඩක් වටිනෝ. තවත් මේ වගේ වීඩියෝ බලන්න අපිත් එක්ක එකතු වෙන්න. එහෙනම් හැමෝටම සුබම සුබ දවසක්. සතුටින් ඉන්න.